හරි ඒ ස්ටාර්ට් රෙකෝඩින් ගයිස් මේ අපි අද ට්‍රිප් එක ගොඩක් කාලෙට පස්සේ මේ අපි ට්‍රිප් එකකට යන්න දන්නේ මේ අර මුල්ම වීඩියෝ එකේ කියපු මේ එල්ලේ ට්‍රිප් එකට යන්න දන්නේ අපි කීයක් යනවද අපි මම හිතන්නේ මෙහෙන් 16ක් යනවා මෙහෙන් 10 වලින් 100 ඔව් එල්ලේ වලින් 100 මෙහෙන් 16ක් යනවා ඒ 16 අපි යනවා මේ කොටස් දෙකකට විදලා යන්නේ එක සෙට් එකක් ගියා දැන් ඒ කට්ටියට අලුත් දෙන්න වතුර දෙන්න අදුර මේ උදේ හවස 4 විතර කට්ටිය ෆ්ලයිට් එකක් තිබ්බා ඒ කට්ටිය ෆ්ලයිට් එකේ ගියා දැන් අපි සෙට් එකක් ඉන්නවා මේ ඒ සෙට් එකේ කට්ටිය තමයි දැන් යන්න ඉන්නේ දැන් ඒ හැමෝම සෙට් එකම ඇවිල්ලා ඉන්නවා මේ අපේ ගෙදරට මේ මෙතන අපිත් එක්ක ඉන්නවා අයිසයි ඉන්නා මොකක්ද මොකක් කරුණා අවුලන්න ගිහන් ඉන්නවා ගයිස් පේනවනේ ඒ ඌ යන්නේ නැහැ ගයිස් මොකද ආම් එකනේ ගයිස් ඌ ජිම් ගිහලා අම්ම හදලා තින් මෙතන ඉන්න අග්‍රක්කා මේ කලින් වීඩියෝස් වල කියන්නේ අපි ඔව් අපි කියන්නේ කොඩි අක්කා කියලා මේ අයිෂාගේ යාළුවෙක් ඉස්සර ඉඳලා මේ දැන් ඊයේ තමයි ඔව් ඒ අග්‍රක්කාවේ ඊයේ තමයි ලංකාවේ ඉඳලා මුලින්ම ආවේ මේ අද යන්න හදන්නේ මේ අග්‍රක්කා මුලින්ම තමයි වීඩියෝ එකේ අපේ වීඩියෝ එකේ ඉන්නේ අග්‍රක්කාට මොකද හිතෙන්නේ ඉතින් ට්‍රිප් එක මෙතන ඉන්න මහරු වීඩියෝ එක ඕෆ් වෙනවා ස්ටොප් වෙනවා ගයිස් ඒ වීඩියෝ එක මේ පොඩක් මේ වුණා මොකද අපි අත වැනුව ගමන් මේක මේ ඇදිලා තියෙන්නේ ස්ටොප් වෙන්න දැන් අපි ආයෙ දෙවෙනි වීඩියෝ එක කරනවා මේ නවොත් ඉන්නවා නවොත් දැන් නේද අවු එක කරා යෝගී අතට එක වෙන්නේ ඉසුරු අද ගයිස් ඒ වීඩියෝ එකත් අරු ටටා ගියපු ඉඳ වුණා මේ ඉසුරුට අද මේ ජරා වැඩක් වුණා ඌ ලංකාවට යන්න ෆ්ලයිට් බුක් කරලා ඔක්කොම කරලා තිබ්බේ අඩෝ ඌ බං ඒක කියන්න යන්න බා ගයිස් මේ අන්තිමට ඌ ටිකට් ඔක්කොම බුක් කරලා එතනට යද්දි මේ ඌ යා කැනඩාව through තිබ්බේ ඌට ට්‍රාන්සිට් එක ඊට පස්සේ අතනින් කියලා තිබ්බා මුට ට්‍රාන්සිට් වීසා නැහැ කියලා යන්න එපා යන්න දෙන්න බෑ කියලා ඒ හින්දා කවුරු හරි යා කැනඩාව බුක් කරලා එහෙම ලංකාවට යන්න ඉන්නවා නම් කලින් මේ වීසා ගන්න මතක් කරගන්න නැත්නම් යන්න එපා ඇත්ත වැඩක් නැහැ මේ වෙතර ඉන්න ಭಾರತ අයියා අග්‍රක්කගේ හස්බන්ඩ් මේ අග්‍රක්කගේ හස්බන්ඩ් නේ අයියත් අද තමයි මුලින්ම මේ වීඩියෝ එකේ ඉන්නේ ඔව් අද සතුටින් ඉන්නේ වයිෆ් ආපු හින්දා දැන් ඊට පස්සේ අපි දැන් එයාපෝට් යන්න හදන්නේ උබයක් දාලා එතන සෙට් එක ගයිස් මේ අපි ඇවිල්ලා තියෙන්නේ එයාපෝට් එකට ඇවිල්ලා මෙතන අපි පොඩ්ඩක් කන්න නතර කරා මෙතන අපිත් එක්ක ඉන්නවා මේ අග්‍රක්කයි නවෝදයි ಭಾರತයි රතන කොනේ ඉන්න අයිසයි වාඩි වෙලා අයිසයි ඉන්නවා දැන් අපිට දැන් වෙලාව 8යි කාලයි අපිට බෝඩ් දෙන්න තියෙන්නේ 8:41ට ඒ හින්දා අපි යනවා ගේට් එක ළඟට අපිත් එක තව මහරු ඉන්නවා මහරු ගියා මේ මහරුට තියෙන MX ප්ලැටිනම් කාඩ් එක ඒ හින්දා ඒ කට්ටියට වෙනම මේ ලොන්ච් එකක් තියෙන MX ලොන්ච් එකක් එයා ගියා හොඳට කන්න අපි මෙතන බඩගින්නේ දැන් අපි යන්න හදන්නේ එයාපෝට් එකට මම පොඩක් වටේ පෙන්නනවා එයාපෝට් එක කොහොමද අපි ඉන්නේ DFW එයාපෝට් එකේ ටර්මිනල් E වල
fast where you park the gate, fast seatbelt sign is turned off. So those of you who have laptop computers and other electronics must remain stowed. Once we're at the gate, please use caution or events with injuries, eyes may have issues during landing. ගයිස් අපි ආවා මේ එල්ලේ වලට දැන් ගොඩ වැහලා ඉන්නේ. මෙතන ඉන්න මාත් එක්ක මහරු ඉන්නවා. ඊට පස්සේ ආයෙත් අයියා ඉන්නවා. ඉස්සරම ඉස්සරහින් යනවා අපේ අනිත් තුන් දෙනා. දැන් අපි කරන්න ඕනේ මෙතන ඉඳලා අපිට තියෙනවා මේ ෂටල් එකක් කරගෙන යන්න තියෙනවා අපේ බෑගේජස් ක්ලේම් කරගන්න. බෑගේජස් ක්ලේම් කරගෙන ඊට පස්සේ මොකද්ද මම කරන්නේ? ඊට පස්සේ වාහනය ගන්න යනවා එන්ටර්ප්‍රයිස් එකට. ඔව් ඒකට ෂටල් එක ගන්න ඕනේ. එයා. මම හිතන්නේ ෂටල් එක එතන තියෙනවා පොලිම පෑ දෙකක් විතර දැන් කුෂා අපේ අර කලින් ආපු සෙට් එක කුෂාන් අයියලා ඒ කට්ටිය තාම දැන් පෑ දෙකක් විතර තාම පොලිම ඉන්නවා කිව්වේ. දැන් මෙහෙට වෙලාව 11යි 3යි වගේ. බලමු අපි කොහොම වේද කියලා. මම පොඩ්ඩක් වටේ පෙන්නන්න. මේ අපේ DFW වලට වඩා මට හිතෙනවා ලස්සනයි කියලා එයාපෝට් එක. පොඩ්ඩක් ෆැන්සි වගේ. We urgently ask all remaining passengers to go to gate 203. මේකද බං ඇමරිකාවේ තියෙන ලොකු එක? ලොකුම එකද? මේකද? ලොකුම එකෙන් එක මම දන්නේ එච්චරයි. මම දන්නේ මේක පෝට් 3-4 එකක්. මේක අපේ DFW තරම් බිසි නෑ මම හිතන්නේ නේ. ඊට පස්සේ මේ අද ක්‍රිස්මස් අද මම හිතන්නේ ඇවරේජ් ගත්තාම ඇට්ලන්ටා තමයි මේ US වල වැඩිපුරම බිසි සිස්ටම් එක. ආවස්සනේ බෝයින් හරි මේ හෙඩ්ක්වාටර්ස් ඇට්ලන්ටා. අයහද? දෙවනියට මම හිතන්නේ ඩලස් DFW දෙනවා බිසි. මම දන්නේ කටි බිසි කියන්නේ කොහොමද අර මිනිස්සුන් හින්දාද නැත්තම් ඔය මිනිස්සුන් හා තුන කලම් තුන ගලම් තුන කලම් තුන ගලම් බෝ හතර රත්මලා හතර මත්තලව Frontier and Spirit arrival to your left to the back of the line. The baggage claim. ෂටල් එක ආවා. දැන් ෂටල් එක නගින්න මුලින්ම මේ රෝදපුඩ යන අය ඉස්සල්ලා නගනවා. වත්තන තියෙන ෂටල් එක. මාස්ටර් ප්ලෑන් එක ගහපු එක හරි. ඉතින් ගහලා දී. මොකද? මාස්ටර් ප්ලෑන් එක යවලා තියෙන්නේ. නෑ වෙලාව මෙතන ඉන්න. You guys can also go to the front. There should be more space in the front for you guys. Have a good night everyone. Guys, මේ අර හිනා වෙන මේ ඉන්නේ සකිත අයියා නෙත් නේ අක්කයි නෑ වීඩියෝ එකට දාන්න යන්න මේ අයියා අක්කයි හිටියේ මේ ඩලස් කලින් ඊට පස්සේ ගියා දැන් මෙතන ආඩ්ලා ඉන්නේ කොහොමද ජීවිතේ මේ එන පට්ටම් මේකේ තියෙන්නේ නේ මේ තාම ගන්න. කොහොමද? ඔයාලා අංගනාවට ගිහින් හිටියද නේ? ජෙට් ලැග් මේ ගොඩේ මාරුවෙන් වගේ ඉන්නේ. කීයටද ආවේ 10 මාට 9:50ට පැක් විතර ඉන්නේ පැය දෙකක් ඉඳලා
බෑග් එක ගන්න. Belinge dange bange sande handevela kabalma basika soya kolo bekangia Belinge dange bange sande handevela kabalma basika soya kolo bekangia Polleli balak balanne yanne polmude kolo hetta paste men polle lunne polleli balak balanne yanne polmude kolo hetta paste men polle lunne karumite polle galuni dahayan yan maro hale Belinge dange bange sande handevela kabalma basika soya kolo bekangia ගයිස් අපි බැස්ස ෂටල් එකේ A20 එක තියෙන තැනට ආවා. දැන් අපි A20 එකට යනකම් මං ඉන්නේ වාහනයක් ගන්න. කලින් අපි වාහන 3ක් බුක් කරලා තියෙන්නේ. අපි මන් දන්නේ ඒ ටික තීයද කියලා. ඒ හින්දා අපිට වෙන වාහන ටිකක් ඒ වෙනකොට දෙයිද දන්නෙත් නැහැ. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා ඉස්සර. පොලිම තියෙනවා. චෙකින් එන්න පිටර බලන්නේ. අතනම් මං හිතන්නේ අපිට යන්න පුළුවන් ඒක. මේක නිකන් ලංකාවේ ඉමිග්‍රේෂන් එකට ආව. ගයිස් තාම මෙතනත් මාර පොලිමක් තියෙන්නේ. මේ අපි දැන් පැයක් විතර ඊට තාම නෑ. තාම මෙතන පොලිමයි. මෙතනින් මොකද ඩොකියුමන්ට් එකක් අරගෙන තව යන්න තියෙනවා. තව ඒ වගේම පොලිමක් තියෙනවා. වහන ගන්න වහන තියනවාද කියලා ෂුරුත් නැල්ල. එින්ද මම හිතන්නේ අපිට උදේ 6 වෙනකන්වත් ඉන්න වෙයි කියලා. DJ ගන්නේ. ඔව්. ගන්න ඕනේ. මොන වෙයිද දන්නේ නැහැ. පමණ වීඩියෝ වෙන. One eternity later. දැන් වෙලාව 1:03යි. 1:03යි මේ දැන් පට්ට නිදිමතක් තියෙන තාම පොලිමේ තියෙන. මේ ඇත්තටම කැලිෆෝනියා 1:03යි කිව්වට ඩලස් වෙලාව අපිට පාන්දර 3:03යි. ඉතින් අපිට දැනෙන නිදිමත පාන්දර 3:03ට දැනෙන නිදිමතක් තියෙනවා. දැන් මෙතන ඉන්නවා අපි ඔක්කොම ඉන්නවා. මෙතන අර ඈත ඉන්නවා මහරු. එනම් පේන්නේ නැහැ. ඔකට පුළුවන් නම් මෙතන රවුන්ඩ් කරලා ස්ක්‍රීන්ෂොට් එකක් දාලා පල්ලෙහාට දෙන්න මහරුයි අයෂයි කොයිද ඉන්නේ කියලා බලන්න. මෙතන ඉන්නවා නවෝත් ඉන්නවා සකිත අයියා ඉන්නවා නෙත්මි අක්කා ඉන්නවා භාරත අයියා අතන ඉන්නවා අග්‍රක්කන අතන නිදි නෙත්මි අක්කට මොකද හිතෙන්නේ එපා වෙලා ඉන්නේ එපා වෙලා ඉන්නේ වීඩියෝ කවරේජ් තියෙන ෆොටෝ කවරේජ් තියෙන වාහනේ තමයි මෙහෙම කට්ටක් කන්න ඕන ගයිස් ජීවිතේ නැත්තම් දැනෙන්නේ නැහැ ජීවත් වෙනවා කියලා ලංකාවේ තෙල් නැති කාලෙත් මෙහෙම පොලිම හිටිය අබෝ සුවඳ
සුවඳ දැනෙන්නේ නැහැ. හා? අපිට සුවඳ දැනෙන්නේ නැහැ. සුවඳ පොඩි එකක් ආවා ගියා. දැන් ඒක තිබ්බ නම් ඒත් අවුලක් නැහැ. මෙහෙ නේද?